3, 2, 1. Start. පළමු ප්‍රහාරය මගහැර ගියා. ඒ වර ටෝරස් ප්‍රබල අභියෝගාත්මක ප්‍රහාරයකටයි සූදානම් වුණේ. නමුත් ඉක්මන් වෙනවා නෙමසිස්. පළමු ප්‍රහාරයේ ගෞරවයට හිමිකම් කියනවා. දකුණු පස පැතික්කය ආවරණයේ ගැලවි විසිවන ආකාරය දකින්නට පුළුවන්. ඒත් එක්කම ක්‍රීඩාංගණයේ වටා දැන් ආබිලි සුබිලි මතුවරන පටන්ගෙන තිබෙනවා. ගිනි තාක්ෂණය භාවිතා කරනවා. සැබවින්ම ජාත්‍යන්තර මට්ටමේ තරග අත්දැකීමක ශ්‍රී ලාංකීය පිළිඹුව මෙන්න ආද රොයල් මාස් ඇරෙනාහිදී ක්‍රියාත්මකයි. නෙම්සේස් ප්‍රබල අභියෝගාත්මක ප්‍රහාරයක් ආරම්භ කර තිබෙනවා. අනුකම්පා විරහිත සතුරා වික්ෂිප්ත කරන රෝද ගැලවි ඉවතට විසිවන තරම් දැන් ඒ අතරතුරේදී ටෝරස් නිසල්මනේ නැවතත් නැගීට අල්ලු ගසා දමා පීනික්ස් කුරුල්ලෙක්මින් නැවත නැගී සිට සටනට අවතීර්ණ වී තිබෙනවා. නේම්සිස් ග්‍රහණය වැඩි කරනවා. ප්‍රබල ආක්‍රමණයක් නිර්මාණය කරමින් තිබෙන ටෝරස්ට එරෙහිව ටෝරස් මේ තෙක් මේ තරගමාලාවේ කිසිදු අවස්ථාවක මුහුණ නොදුන් උග්‍ර අර්බුදයක නිරත වී තිබෙන ආකාරය දකින්නට පුළුවන්. ටෝරස් නිසල්මන් ගණනය කිරීම දැන් ආරම්භ වී තිබෙනවා. ටෝරස් නිසල්මනේ නෙමෙසිස් ඒ අසලට වී පලා සිටිනවා. යාලි එසෙවොත් බොටුව මෙරිකන අභිප්‍රාය 3, 2, 1. වාට පහකින් සමන්විත තිරණාත්මක අවසන් තරගයේ පළමු වාටය සංදර්ශනාත්මකව ජයග්‍රහණය සමරන OG නෙමසිස් කණ්ඩායමට. ලෝකයේ ක්‍රීඩාවන් වල විකාශනය දිහා බැලුවොත් ලෝකයේ ඕනෑම තැනක ක්‍රීඩාවක් බවට පරිවර්තනය වී තිබෙන්නේ කලක සෙල්ලමක්. විසිකිරීමක්, පැනීමක්, දිවීමක් මූලික කරගත් ඒ ඉරියව් වලින් සමන්විත සෙල්ලමක් ක්‍රීඩාවක් බවට පරිවර්තනය වුණා. නමුත් ක්‍රීඩාව කියන්නේ සෙල්ලමක් නොවන බව වඩාත් හොඳින් පසක් කරන මේ ක්‍රීඩාශීලී අත්දැකීමේදී මෙන්න තවත් සාක්ෂියක්. මේ මගේ මේ දකුණු අතේ තියෙන්නේ මෙතෙක් ටෝරස් කණ්ඩායම භාවිතා කළ ඔවුන්ගේ රෝදයක්. නමුත් මේකේ ඊළඟට ගමනාන්තයේ බවට පත් වුණේ ඔය ජූරි සභිකින් රැඳී සිටින කලාපයේ ඉහළට එසවි විසිවි ගොස් තිබුණා. බලන ප්‍රහාරයේ මොන තරම් සාහසික බරපතල ප්‍රහාරයක්ද. බලමු ඒ සියල්ල මැද. ටයිම් අවුට්. දැන් නියමිත කාලයට පැමිණෙනවා. විනාඩි දෙකක කාලය නිමාවෙන් පසු රෝදයක් අහිමි වී 4 wheel 3 wheel බවට පරිවර්තනය වී තිබෙන මොහොතක නමුත් කිසිවක් අත් නොහැර සාමාන්‍යයෙන් අර කියමනක් බෙල්ල ගහලා ගියත් කඳ ෆයිටින් කියලා. මේ වෙන අවස්ථාවක්. 3, 2, 1. start. Here we go. මෙන්න හැම ප්‍රහාරයකට සූදානමින් Tamanගේ ආවිය ඉහළට ඔසවාගෙන සූදානමින් සිටිනවා ටෝරස් ප්‍රහාරයක් සඳහා. ඔවුන්ගේ ලිෆ්ටින් හැකියාව සෑහෙන ගිලිහි ගොස් තිබෙනවා. ඒත් එක්කම ක්‍රෑෂස් සඳහා කැඳවාගෙන යන්නේ. ක්‍රෑෂස් අවස්ථාවේදී ප්‍රසාද ලකුණු දෙක බැගින් හිමිවනවා. බලමු ප්‍රහාරය ආඛණ්ඩව එක දිගට එක පෙළට මදක් කෙලවුණොත් ගැලවීමට හැකියාවක් නැහැ. සැබෑ ආක්‍රමණයක් සහ මුලින්ම ආක්‍රමණයක්. හතර අතින් නැගෙන ජයഘോഷාවලට සන්නාදය මැදේ මේ ජයග්‍රහණය කරන්නේ දෙවන වාටය OG නෙමසිස්. අද මෙතැවන්ත අත්දැකීම බොඩ් බෑෂ් 2025 අද පැවතුණු රොමෝ බැටල් තරගාවලියේ මේ අන්තර්ජාතික මට්ටමේ තැවන්ත ක්‍රියාන්විතේ ජයග්‍රාහී කිරුළ ජයග්‍රහණය කරන්නේ OG නෙමසිස්. OG නෙමසිස් ශ්‍රී ලංකාවේ රොමෝ බැටල් තරගාවලිය කළ ලැබෙන විශාලතම ත්‍යාග මුදලින් මිලියන භාගයක් රුපියල් ලක්ෂ 5ක් අද ලබා දෙනවා ජයග්‍රාහී කණ්ඩායමට. හොඳත් වල සන්නාදය දෙමු අපි සියලු දෙනා. විශාලතම මුදල් ත්‍යාගය ඉතිහාසයේ රොබෝ බැටල් තරගාවලියකදී ලැබුණු අන්තර්ජාතික අත්දැකීමක්. අපි ආරාධනා කරනවා අපේ ආචාර්ය මණ්ඩලයට
ඔබුල් සර්ට වගේම අමිල සර්ට ගියන් සර්ට ඔවුන්ට හිමි ජයග්‍රාහි කුසලානය වෙනුවෙන් නිර්මාණය වුණු බෙල්ට් එක ලබා දෙන්නට ඕජී නම්සිස් ඕජී නම්සිස් ජයග්‍රහණය කරනවා